අයුබෝවන් ඔන්න ඉතින් සුපුරුදු විදිහට ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකෙන් ඔයාලා වෙත අරගෙන එන හරිම හරවත් වැඩසටහනක් ගැන. ඉතින් ඔයාලා දන්නවා දැනටමත් අද අපි කතා කරන්න යන්නේ උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ පිළිබඳව කියලා. ඉතින් බෞද්ධ අබෞද්ධ මේ හැමෝටම පුළුවන් මේ රුවන්වැලි මහා සෑය වටා ගෙතුණු මේ කතා පුවතත් එක්කම දුටුගැමුණු රජතුමා ඇතුළු මේ බෞද්ධ ඉතිහාසය ගැනම ලොකු දැනුමක් ගන්න අද දවසේ අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියොත්. ඔන්න ඉතින් වීඩියෝ එකට යන්න කලින් හරි ආදරයෙන් මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපිට මේ වීඩියෝ එක ගැන පොඩි comment එකකුත් තියලා තියන්න. එහෙනම් ඉතින් ඔන්න වැඩි කතා නැතුව අපි යමු අද දවසේ අපි අරගෙන එන මේ ස්වර්ණමාලී මහා සෑයේ වීඩියෝ එකත් එක්ක. ඔයාලා මේ දකින්නේ අනුරාධපුර පූජා භූමියේ පිහිටලා තියෙන අති උතුම් වූ රුවන්වැලි මහා සෑය. ඉතින් රුවන්වැලි මහා සෑය ගැන කතා කරනකොට අපි මේ රුවන්වැලි මහා සෑයටම ස්වර්ණමාලී මහා චෛත්‍ය කියලාත් හඳුන්වනවා. ඒකට හේතු වෙච්ච විශේෂ කතාවකුත් තියෙනවා. මම මුලින්ම එහෙනම් ඔයාට මේ කතාව කියලා ඉන්නම්. ඔයාලා මුලින්ම දැනගන්න ඕනේ මේ රුවන්වැලි මහා සෑය ඉදි කරලා තියෙන්නේ හදලා තියෙන්නේ දුටුගැමුණු මහරජතුමා. මේකේ සම්පූර්ණ වැඩ කටයුතු දුටුගැමුණු රජතුමාට යම්කිසි හේතුවක් නිසා ඉවර කරගන්න බැරි වුණත් දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වෙච්ච සද්ධාතිස්ස කුමාරයා මේ රුවන්වැලි සෑයේ ඉතිරි කොටස වැඩ නිම කර තියෙනවා. ඒ වගේම තමයි රුවන්වැලි මහා සෑයට ස්වර්ණමාලී මහා සෑය කියලා හඳුන්වන්නත් විශේෂ හේතු ගොඩක් තියෙනවා. දැන් මම කියන්න යන්නේ අන්න ඒ කතාව. ඉතින් දුටුගැමුණු රජතුමාටත් කලින් දුටුගැමුණු රජතුමාගේ සීයා කෙනෙක්ගේ කාලේ තමයි මේ රුවන්වැලි මහා සෑය ඉදි කරන්න ඕන භූමිය වෙන් කරලා තියෙන්නේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුම් පිට. මොකද මිහිඳු මහරහතන් වහන්සේ කියලා තියෙනවා කවදාම හරි ඒ කාලේ රජ කරපු දේවානම් පීතිස්ස රජතුමාගේ මුණුබුරෙක් ස්වර්ණමාලී මහා සෑය එහෙම නැත්නම් රුවන්වැලි මහා සෑය කියලා මහා ස්තූපයක් යම්කිසි ස්ථානයක ඉදි කරනවා කියලා. අනේ ස්ථානයට අදාළ භූමි ප්‍රමාණය ඒ කාලෙදී දේවානම් පීතිස්ස රජතුමා තමන්ගේ මතු උපදින මුණුබුරා වෙනුවෙන් ගැමුණු කියන මුණුබුරා වෙනුවෙන් වෙන් කරලා තිබිලා තියෙනවා. ඉතින් දුටුගැමුණු රජතුමා එලාරත් එක්ක තිබුණු යුද්ධ ඉවර කරලා ලංකාව සහ මුලින්ම ද්‍රවිඩ ආක්‍රමණ වලින් ද්‍රවිඩයන්ගෙන් බේරාගෙන බුදුදහමේ චිරස්ථිතිය උදෙසා ගොඩක් කටයුතු කළා. මෙන්න මේ වගේ තමයි දුටුගැමුණු රජතුමා පස්සේ කාලෙක දැනගත්තා තමන්ගේ මුත්තණුවන් වෙච්ච දේවානම් පීතිස්ස රජතුමා තමන් වෙනුවෙන් භූමි ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා මේ ස්වර්ණමාලී මහා සෑය කියලා සෑයක් හදන්න කියලා. ඉතින් දුටුගැමුණු රජතුමා තමන්ගේ සෙන්පතියොත් එක්ක ගිහිල්ලා මේ භූමි ප්‍රමාණය හොයාගෙන එතන මේ මහා සෑය ඉදි කරන්න කටයුතු කරනකොට රජතුමාට දැනගන්න ලැබෙනවා මේ මහා සෑයට වෙන් කරපු භූමියේ තිබුණු එක් ගසක දේවතාවියක් රුක්ෂ දේවතාවියක් වැඩවසනවා කියලා. ඉතින් මේ සෑය හදන්න නම් මේ ගස කපා දමන්න ඕන. හැබැයි මේ ගස කපා දමන්න බෑ මේ ගසට අරක් ගත්ත රුක්ෂ දේවතාවියක් ඉන්න හින්දා. ඉතින් දුටුගැමුණු රජතුමා මොකද කරන්නේ? මේ ගහ ළඟට ගිහිල්ලා මේ රුක්ෂ දේවතාවියට කතා කරනවා. කතා කරලා ඇයට කියනවා මම මෙතන චෛත්‍යයක් හදන්න හදන්නේ. ඉතින් ඔබ වහන්සේට පුළුවන්ද මේ ඔබ වහන්සේගේ යහන හැර වෙන යහනක් වෙන ගසක් සොයාගන්න කියලා. ඉතින් මේ වෙලාවේ ගහේ වැඩ සිටපු දේවතාවිය කියනවා කුමාරයනි මට පුළුවන් වෙනත් ගහක් හොයාගන්න හැබැයි ඔබ වහන්සේ මං වෙනුවෙන් එක දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් දුටුගැමුණු රජතුමා අහනවා ඒ මොකක්ද කියලා. එතකොට මෙයා කියනවා එහෙනම් ස්වාමීනි මාගේ නම මේ චෛත්‍යයට තියන්න කියලා. ඉතින් මේකට දුටුගැමුණු රජතුමා බොහොම සතුටින් කැමති වෙනවා. ඉතින් මේ වෘක්ෂ දේවතාවියගේ නම තමයි ස්වර්ණමාලී කියන්නේ. අන්න ඒ ස්වර්ණමාලී දෙව්දුවගේ ආරාධනාවෙන් ස්වර්ණමාලී දෙව්දුවගේ නම මේ විදිහට මහා සෑයට තිබ්බා කියලා ජනප්‍රවාදවල කියවෙනවා. ඒ කියන්නේ ස්වර්ණමාලී මහා සෑය කියලා මේ රුවන්වැලි මහා සෑය හඳුන්වන්නේ. මේ රුවන්වැලි මහා සෑය හදපු තැන ඒ කාලේ තිබුණු කොහොඹ ගහක වැඩ වාසය කරපු මේ දේවතාවිය වෘක්ෂ දේවතාවිය සිහි වෙන්න කියලා තමයි
මේ ජනප්‍රවාදවල ඉතිහාසයේ ඉඳන්ම කියවෙන්නේ. ඔන්න අපි ඊට පස්සේ කතා කරමු මේ රුවන්වැලි මහා සෑයේ තියෙන බෞද්ධ. ඒ කියන්නේ ආගමික වටිනාකම මොකක්ද කියලා. ඉතින් මේ භූමිය සකස් කරගත්තට පස්සේ මේ රුවන්වැලි මහා සෑය හදන ඒ භූමි ප්‍රමාණය හරියටම අපේ දුර්ගම රජතුමාට මැනලා දීලා තියෙන්නේ මහරහතන් වහන්සේ නම. ඒ මහරහතන් වහන්සේ මේ භූමිය වටේ රවුමක් කැරකෙවිලා අනේ රවුමට අදාළ වට ප්‍රමාණය තමයි රුවන්වැලි මහා සෑය හදන්න නියම කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට රුවන්වැලි මහා සෑය ඉදි වුණත් රුවන්වැලි මහා සෑය තැන්පත් කරපු මේ ධාතුන් කොහෙන්ද ලැබුණේ කියන පුවත ඔයාලා දන්නේ නැතුව ඇති. මොකද බුදුරජාණන් වහන්සේගේ ධාතුන්ගෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ රුවන්වැලි මහා සෑය තුල පිහිටලා තියෙනවා. ඉතින් මේක කොහොමද රුවන්වැලි මහා සෑයට ලැබුණේ? මොකද බුද්ධ පරිනිර්වාණයෙන් සෑහෙන කාලයකට පස්සේ තමයි රුවන්වැලි මහා සෑය ඉදි කෙරුණේ. ඉතින් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා කොහොමද රුවන්වැලි සෑයට ලැබුණේ කියන ප්‍රශ්නෙට උත්තර තමයි දැන් මම ඔයාලට දෙන්න යන්නේ. ඔයාලා හැමෝම දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවේ කොහෙද කියලා. ඒ තමයි මල්ල රජදරුවන්ගේ උපවත්තන කියන සල් උයනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ විවිධ රජදරුවන් විවිධ රාජ්‍යවල රජදරුවන් වගේම දෙවියන් දාවා මේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරි වෙන කොටස් අරන් ගිහින් වන්දනාමාන කරන්න මේ කොටස් ලබා ගන්න අරමුණේ. ඉතින් මේකෙදි ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ ගිහිල්ලා මේ ප්‍රශ්නේ निराකරණය කරලා දෙන්නේ ද්‍රෝණ කියන බමුණා. ඒකට හේතුව තමයි මේ ද්‍රෝණ කියන බමුණා මේ යුද්ධයට සැරසුණු රජකුමාරවරුන් හැමෝගෙම ගුරුවරයෙක් වෙච්ච නිසා. ඉතින් ගුරුවරයාට තිබුණු ගෞරවය නිසාම මේ රජදරුවෝ යුද්ධේ නවත්තලා තමන්ගේ ගුරුවරයා බෙදා දෙන ආකාරයට ධාතු ලබා ගන්න කැමැත්ත පළ කරනවා. හැබැයි එදා ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා ඉදිරිපත් වෙලා මේ යුද්ධය නැවැත්තුවේ නැත්නම් ඒක මේ ලෝක ඉතිහාසයේ වෙච්ච දරුණුතම යුද්ධය වෙන්න තිබුණා කියලා තමයි ජනප්‍රවාදවල කියවෙන්නේ. ඉතින් මේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ සිරුර දැවී ගියාට පස්සේ ඒ ඉතිරි වුණු සියල්ල යම්කිසි බඳුනකට බඳුන් 8කට සමසමව වෙන් කරලා රජවරුන්ට ලබා දීලා තියෙනවා. මල්ල රජදරුවන්ට මග දෙන්න ආපු රජකුමාරවරුන්ට මේ හැමෝටම බෙදා දීලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් ඉතුරු වුණු ධාතුන් 3 මේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා ඔහුගේ හිසේ ඒ වගේම ඉනේත් අනෙත් එක පාදේත් රඳවාගෙන සංගව ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට සියලුම රාජපුත්‍රයන්ට මේ විදිහට ධාතුන් බෙදා දුන්නට පස්සේ දැන් ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා හිතුවා තමන් සංගවගත්ත ධාතුන් වහන්සේලා 3ම තමන්ට ඉතිරි වෙනවා කියලා. මොකද එයා ඒ සොරකම කළේ එයාට බුදුරජාණන් වහන්සේ ගැන තිබුණු ඒ ආදරේ ගෞරවය නිසා. හැබැයි මේක බලන් හිටපු දිව්‍ය ලෝකේ හිටපු සක් දෙවිඳු ඇවිල්ලා මේ බ්‍රාහ්මණයාගේ හිසේ තිබුණු ඒ ධාතුන් වහන්සේ නම සොරා ගත්තා. ඒ වගේම තමයි තවත් බඹලොව දෙවි කෙනෙක් ඔහුගේ ඉනේ සංගවාගත් ධාතුව සොරා ගත්තා. ඊටත් පස්සේ තවත් නාලවෙන්න ආපු රජ කෙනෙක් ඔහුගේ කකුලේ සංගවාගෙන තිබුණු ධාතුන් වහන්සේ සොරකම් කරගෙන නාගලොවට අරගෙන ගියා. හැබැයි මීට කලිනුත් ද්‍රෝණ බ්‍රාහ්මණයා ධාතුන් බෙදනකොට නාගලෝකයට කියලා වෙනමම ධාතුන් අර අපි මුලින් කිව්ව ධාතු බෙදපු වාචනේ අනේ බඳුනේ ධාතුන් සම්පූර්ණ කොටසක් නාගලෝකයට ලබා දීලා තිබුණා. එහෙන් බලනකොට ඔන්න නාගලෝකයට බොහෝ ධාතුන් වහන්සේලා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ලැබිලා තිබුණා. ඉතින් අවසානයේදී ද්‍රෝණ බ්‍රාහ්මණයා බලනකොට එයාට ධාතුන් මුකුත්ම ඉතුරු වෙලා නැහැ. ඉතින් අවසානයේදී ද්‍රෝණ බ්‍රාහ්මණයා කලේ මේ ධාතුන් බෙදා දුන් වාචනය ඔහු තබාගෙන චෛත්‍යයක් කරවලා වන්දනාමාන කරන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේට. හරි. අපි දැන් එමු රුවන්වැලි සෑයේ මහා කතාව ගැන. ඉතින් රුවන්වැලි සෑය හදන්න ධාතුන් කොහෙන්ද කියලා දුටුගැමුණු රජතුමා කල්පනා කර කර ඉන්නකොට මහරහතන් වහන්සේ නමක් කිව්වා මං නාගලෝකයට ගිහින් අර ධාතුන් වහන්සේලා අරගෙන එන්නම් කියලා. ඉතින් මේකට දුටුගැමුණු රජතුමාත් එකඟ වුණා. ඉතින් ඊට පස්සේ අර මහරහතන් වහන්සේ නාගලෝකයට ගිහිල්ලා නාග රජව හමු වෙලා මේ ධාතුන් වහන්සේලා ඉල්ලා සිටියා.
ඉතින් මහරහතන් වහන්සේගේ ඉල්ලීම පිටුපාන්න බැරි නිසා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා නාග රජතුමා ඒ ධාතුන් වහන්සේලා සියල්ලම මේ මහරහතන් වහන්සේට ලබා දුන්නා උතුම් වූ රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරන්න. ඉතින් මේ ධාතුන් තැන්පත් කරලා දුටුගැමුණු රජතුමා මේ මහා රුවන්වැලි සෑය ඉදි කරන්න පටන් ගත්තා. මේ හැම කටයුත්තක්ම වෙන අතරේ නාගලෝකයේ නාගයින් මනුෂ්‍ය වෙස් අරගෙන මේ රුවන්වැලි මහා සෑය වඳින්න එන්න පටන් අරන් තිබුණා. ඉතින් මේක කවුරුත්ම නොදැනුවත්ව වෙච්ච වැඩක්. ඉතින් නාගයින් මනුෂ්‍ය වේශයට වෙස් අරගෙන ඇවිල්ලා හෙමින් සැරේ නිදහසේ රාත්‍රී කාලයේදී රුවන්වැලි මහා සෑයේ වැඳලා යනවා. ඉතින් මේ අරුම පුදුම සිද්ධිය දුටුගැමුණු රජතුමාට ආරංචි වෙන්නේ මෙන්න මෙහෙම. දුටුගැමුණු රජතුමා මේ රුවන්වැලි මහා සෑයේ ආරක්ෂාවට රාත්‍රියට මුරකාරයෝ යොදවලා තිබුණා. ඉතින් මේ මුරකාරයනුත් නොදැනුවත්වම මේ උතුම් රුවන්වැලි මහා සෑයට හරි සුවඳ දිව්‍යමය මල් පහවදා උදෑසනට පූජා කරලා තියෙනවා දුටුගැමුණු රජතුමා දැක්කා. ඉතින් මේ මල් මනුෂ්‍ය ලෝකයේ පිපෙන මල් නෙමෙයි. ඉතින් මේ මල් කවුද අරගෙන ඇවිල්ලා බුදුන් වඳින්නේ කියන එක හොයාගන්න දුටුගැමුණු රජතුමාට ඕන වුණා. ඉතින් දුටුගැමුණු රජතුමා ඔහුගේ සේවකයන් යෙදෙව්වා කවුද මේ තරම් සුවඳ මදාරා මල් අරගෙන ඇවිල්ලා මේ රුවන්වැලි මහා සෑය වඳින්නේ කියලා හොයලා බලන්න. ඉතින් හොයාගන්න බැරි වුණා. ඉතින් දවසක් දුටුගැමුණු රජතුමාම ඇවිල්ලා මේ මොකක්ද වෙන්නේ කවුද මේ මල් පූජා කරන්නේ කියලා බලාගෙන හිටියා. එතකොට දුටුගැමුණු රජතුමා දැක්කා හරිම ලස්සන කාන්තාවෝ ඇවිල්ලා රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරලා යනවා අර කිව්ව මනුෂ්‍ය ලෝකේ නොපිපෙන මල් අරගෙන ඇවිත්. ඉතින් මේ ඉන්නේ කවුද කියලා හරියටම අල්ලගන්න ඕන වෙලා දවසක් දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයට වෙලා බලන් හිටියා කවුද මේ සුවඳ මල් අරගෙන රුවන්වැලි මහා සෑය වඳින්නේ කියලා. ඔන්න එදත් හරිම ලස්සන ගෑනු ළමෙක් හරිම ලස්සන කාන්තාවක් මේ සුවඳ මල් අරගෙන මධ්‍යම රාත්‍රියේ ආවා මේ උතුම් වූ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරගන්න. ඉතින් මේ කාන්තාව වන්දනාමාන කරලා ඉවර වෙනකල් දුටුගැමුණු රජතුමා බලාගෙන හිටියා. ඊට පස්සේ කාන්තාව පිට වෙන මොහොතේදී දුටුගැමුණු රජතුමා මේ කාන්තාව අල්ලා ගත්තා. අල්ලගෙන විස්තර අහනකොට තමයි දුටුගැමුණු රජතුමා දැනගන්නේ මේ ඉන්නේ නාග රජුගේ දියණිය කියලා. ඒ කියන්නේ නාග කුමාරිකාව තමයි මේ විදිහට මනුෂ්‍ය වෙස් අරගෙන ඇවිල්ලා රුවන්වැලි මහා සෑය සුවඳ මලින් පුදලා වැඳලා ගිහින් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ දුටුගැමුණු රජතුමාට ආතරයක් ඇති වුණා මේ නාග කන්‍යාවිය ගැන. ඉතින් දුටුගැමුණු රජතුමා මොකද කරන්නේ මේ නාග කන්‍යාවිය තමන්ගේ මාලිගාවට අරගෙන ගියා. ඉතින් රුවන්වැලි මහා සෑය වඳින්න ගියපු තමන්ගේ දුව තාමත් ආවේ නැත්තේ මොකද කියලා නාග රජතුමා හොයන්න පටන් ගත්තා. අන්න එතකොට තමයි රජතුමාට ආරංචි වෙන්නේ දුටුගැමුණු රජතුමා තමන්ගේ දූ කුමාරිකාව රඳවාගෙන තියාගෙන ඉන්නවා කියලා තමන්ගේ මාලිගාව ඇතුලේ. ඉතින් මේකට නාග රජතුමාට ගොඩක් තරහක් ගියා. මොකද නාග රජතුමා මුලින් තමන් සතුව තිබුණු බුදුරජාණන් වහන්සේලාගේ සියලුම ධාතුත් පූජා කළා මේ උතුම් දුටුගැමුණු රජතුමා නිර්මාණය කරන ලද රුවන්වැලි මහා සෑයට. මේ ගැනත් හිතේ යම්කිසි කනස්සල්ලක් නාග රජතුමාට තිබුණා. මොකද තමන් සතු උතුම්ම වස්තුව තමයි ඒ විදිහට දුටුගැමුණු රජතුමාට නාග රජතුමා පරිත්‍යාග කළේ. ඊටත් පස්සේ ඒනොත් නොනවති දුටුගැමුණු රජතුමා තමන්ගේ දියණියවත් ලබා ගත්තා තමන්ගේ නුදුරා ගත්තා කියන මේ කෝපසිතුවිල්ල නාග රජතුමාගේ හිතට තදින්ම දැනෙන්න පටන් ගත්තා. ඉතින් නාග රජතුමා මොකද කරන්නේ තමන්ගේ සෙන්පතියව ගෙන්නලා ඔහුට අණ දුන්නා ගිහින් දුටුගැමුණු රජතුමාව ඝාතනය කරන්න කියලා. දුටුගැමුණු රජතුමාව මරා දමන්න කියලා. ඉතින් මේ නාග සෙනවියා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා නාග විස් වලට හැරිලා කිහිප වතාවක්ම දුටුගැමුණු රජතුමාට දෂ්ට කළා. ඉතින් මේ හැම වතාවෙම දුටුගැමුණු රජතුමා ළඟ හිටපු දක්ෂ නාග වෛද්‍යවරයෙක් දුටුගැමුණු රජතුමාගේ ජීවිතේ බේරා ගත්තා. ඉතින් අවසානයේදී මේ නාග සෙන්පතියා තේරුම් ගත්තා මේ වෙදතුමා ජීවතුන් අතර ඉන්න තාක්කල් දුටුගැමුණු රජතුමාට නාග දෂ්ටනයකින් කරදර හිරිහැර කරන්න බෑ කියලා. මොකද ඒ තරමට මේ වෛද්‍යවරයා දක්ෂයි. ඉතින් මේ හැම දෙයකටම කලින් මේ වෛද්‍යවරයාගේ ජීවිතේ නැති කරන්න ඕනේ කියලා මේ නාගයාට හිතුණා. ඉතින් මේ නාගයා දවසක් දා මේ දුටුගැමුණු රජතුමාගේ වෙදදුරා එන මග අම්බලමක රැඳී හිටියා මනුෂ්‍ය වේශය අරගෙන. හැබැයි මේ ගුරුතුමා දැනන් හිටියේ නෑ මේ ඉන්නේ නාග වෙස් සහිත
මනුෂ්‍ය වේශයට හැරුණු නාගයෙක් කියලා. ඉතින් මේ අම්බලමේදී මේ වෛද්‍යවරයා හා මනුෂ්‍ය වේශයෙන් සිටි නාග සෙන්පතියා අතර කතා බහක් ඇති වුණා. මේ කතා බහේදී මේ සෙන්පතියා මේ වෛද්‍යවරයා රවටලා අහගත්ත නාග දෂ්ටනයක් කරලා මනුෂ්‍ය ජීවිතයක් බේරා ගන්න බැරි හෝරාවයි. වෛද්‍ය විද්‍යාවෙන් පවා සුව කරන්න බැරි විදිහට නාග දෂ්ටනයක් වුණාම කොහොමද විස්තර කියලා මේ හැමදේම සාමාන්‍ය මිනිසෙක් විදිහට මේ නාග සෙන්පතියා මේ වෛද්‍යවරයාගෙන් අසා දැනගත්තා. ඉතින් එදා මේ වෛද්‍යවරයා දුර ගමනක් යන්න තමයි ගිහින් හිටියේ. ඉතින් හොඳම දවස් බලලා මේ නාග සෙන්පතිය දැනගත්තා පොහොය දවසක හිසට එල්ල කරන නාග දෂ්ටනයකින් කිසිම බෙහෙතකින් රජතුමාව බේරගන්න බැහැ කියලා. ඉතින් මේ ක්‍රමයේම අනුගමනය කරලා මේ නාග වෛද්‍යවරයාගෙන් ලබාගත් උපදෙස් පිට මේ නාග සෙන්පතියා දුටුගැමුණු රජතුමාට දෂ්ට කළා. ඉතින් මෙතනින් පස්සේ නාග වෛද්‍යවරයා කැඳවාගෙන ආවත් ඒ හෝරාවන් සමග ගලපන විට දුටුගැමුණු රජතුමාගේ ජීවිතය බේරා ගන්න බැරි බව මේ නාග වෛද්‍යවරයා සද්ධාතිස්ස රජතුමාට දැනුම් දී සිටියා. ඉතින් දුටුගැමුණු රජතුමාගේ අවසාන බලාපොරොත්තු වුණේ උතුම් වූ රුවන්වැලි මහා සෑය සම්පූර්ණ කොට වැඩ නිමවා බැලීම. ඉතින් මේ වෛද්‍යවරයාගේ වෛද්‍ය ප්‍රතිකාර මත බෙහෙත් ඔරුවක නන්වා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයට අරගෙන ගියා. ඉතින් මේ අතරේදී සද්ධාතිස්ස රජතුමා කලේ සුදු පිරුවට එළලා රුවන්වැලි මහා සෑයේ වැඩ අවසන් වුණා කියලා දුටුගැමුණු රජතුමාට පෙන්වුවා. ඉතින් හිත සතුටෙන් හිතේ ඇති වුණු බුද්ධ පැහැදීමෙන් යුක්තව අපේ දුටුගැමුණු රජතුමා මරණයට පත් වුණා. ඔන්න ඔය විදිහට තමයි දුටුගැමුණු රජතුමාගේ මරණය ඉතිහාසයේ සංගවපු මරණය සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි එතනින් එහාට විවිධ රජවරු මේ දුටුගැමුණු රජතුමාගේ මගේ යමින් රුවන්වැලි මහා සෑය විවිධ කාලවල් වලදී ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි අදටත් බුදුන්ගේ ධාතුන් වහන්සේලාගේ වැඩිම ධාතු ප්‍රමාණයක් තියෙන්නේ මේ උතුම් වූ රුවන්වැලි මහා සෑය. මොකද එදා මනුෂ්‍ය ලෝකයට බෙදා දුන්න අනෙක් ද්‍රෝණ 7ක ධාතුන් මනුෂ්‍ය ලෝකයේ තැන් තැන්වල තිබියදී චෛත්‍ය රාජානන් වහන්සේලා විදිහට පුද සත්කාර වුණා. ඔයාලා දන්නව ඇති බෞද්ධ සාහිත්‍යයට ඒ වගේම බෞද්ධ දර්ශනයට බෞද්ධයන්ට ලොකුම සේවාවක් කරපු ධර්මාශෝක රජතුමා ගැන. මේ ධර්මාශෝක රජතුමා සාදන ලද 84000ක් වෙහෙර විහාර සාදලා තියෙන්නේ මේ ද්‍රෝණ බමුණා විසින් බෙදා දුන් තැන් තැන්වල විසිර තිබූ මේ ධාතුන් වහන්සේලාගෙන් චෛත්‍ය සාදවීම. ඉතින් ඒ විදිහට බලනකොට බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුද්ධරුව ජීවමාන බුදුන් වැඩ සිටින්නේ අදටත් රුවන්වැලි මහා සෑය. ඉතින් ඉතිහාසයෙන් කියවෙන විදිහට යම් දිනයක මේ බුද්ධ කල්පය අවසන් වුණාට පස්සේ බුද්ධ ධර්මය අවසන් වන දවසේ බුද්ධ දර්ශනය අවසන් වන දවසේ මුළු ලෝකය හා දෙව්තලවල පැවත්නා වූ සියලුම ධාතුන් උතුම් වූ රුවන්වැලි මහා සෑයට එක් වෙලා අවසන් වතාවට සම්බුද්ධ රූපය තැනිලා මේ බුද්ධ දර්ශනය විනාශ වෙලා යනවා. ඉතින් මේ විදිහට තමයි ඉතිහාසයේදී රුවන්වැලි මහා සෑය පිළිබඳව කතා පුවත ගෙන එන්නේ. ඉතින් මේ හැම දෙයක්ම බොහෝ ජනප්‍රවාදත් එක්ක එකතු වෙලා ලංකාවේ වගේම ඉන්දිය සාහිත්‍යයේ දකින්න ලැබෙන කතා පුවත්. ඉතින් ලාංකිකයන් විදිහට අපි අභිමානවත් වෙන්න ඕන. අපි පින් කරන්න ඕන උතුම් වූ රුවන්වැලි මහා සෑය අදටත් අපිට මේ විදිහට ජීවමාන බුදුන් ලෙස වැඳ පුදා ගැනීමට හැකියාව ලැබෙන නිසා. ඉතින් හරි ආදරෙන් ස්තුතිවන්ත වෙනවා අපේ වීඩියෝ එකත් එක්ක මේ විදිහට රැඳී හිටියට. හරි ආදරෙන් ඉල්ලා සිටිනවා තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලම අපිටත් පුංචි support එකක් දෙන්න කියලා. ඉතින් මේ විදිහටම ඉතිහාසයෙන් සංගවපු ඉතිහාසයේ සැඟවුණු කතා ගොඩක් එක්ක තවත් දවසක එහෙනම් මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙමු.